තිරුවන් සරණයි. ඔබ විතර බලන්න ඔබේ ජීවිතේ ඔබ තීරණ ගන්නවනේ එක එක જાතිය. දැන් උදාහරණයකට අපි ගත්තොත් පොඩි ළමයෙක්ට නම් ඒලවල කරන්නේ මොන විෂයද? ඒක ලොකු තීරණයක්. ඊට පස්සේ කරන රස්සාව මොකක්ද? ඒක ජීවිතය ගන්න ලොකු තීරණ. කසාදය ලොකුම තීරණයක්. ඒක ලොකුම තීරණයක්. ගන්න වාහනේ ගෙදර තට්ටු ගන්න. ගෙදර ගන්න තීන්ත මොන පාටද? ඔක්කොම ඔය එක එක જાති තීරණ. දැන් අපිට හිතනවා මේ තීරණ හැමදේම ගන්න කවුද? ඔබ මම අපි ගන්න තීරණ තියෙනවා. ඇත්තටම තීරණ අපි ගන්නව නෙමෙයි. තීරණ කියන ඒවා ඩිසිෂන්ස් කියන ඒවා අපි කරන දේවල් ඔක්කොම ගැනෙනවා. කෙරෙනවා. ඒ ටික තීරණය කරන්නේ ඔබ ඇසුරු කරන දේවල්. ඔබ ඇසුරු කරන පිරිස. ලස්සන කතාවක් කියනවා. ඔබ ඇසුරු කරන 5 දෙනා මට පෙන්වන්න. මම ඔබ කවුද කියලා කියන්න. ඔබ ඇසුරු කරන 5 දෙනා මට පෙන්වන්න. මම ඔබ කවුද කියලා කියන්න. හොඳට හිතලා බලන්න. ඇසුරු කරන 5 දෙනාගේ ඇවරේජ් එකක් ඔබ. ඇසුරු කරන 5 දෙනාගේ සාමාන්‍යයක් ඔබ. ඒවත් ඇසුරු කරන 5 දෙනා එක එක දේවල් කරනවා ඇති. ඒ දේවල් වලින් පොඩි පොඩි දේවල් එකතු වෙච්ච එකක් ඔබ. ඇසුරු කරන 5 දෙනා කියලා මෙතන අදහස් කරන්නේ මේ යාළුවෝ අම්මලා තාත්තලාම නෙමෙයි. සෝෂල් මීඩියා. සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එකක් ගන්න ගත්තට පස්සේ හැමෝම ඒක කරනවා. නැද්ද? කාලයක් තිබ්බා අර කලිසම තැන් තැන් වල ඉරිලා අඳිනේ බා කාලයක් තිබ්බා. කලිසම ඉරිලා ගාන අඩු කරලා දෙන්න ඕනේ නේද කලිසමට? නෑ නෑ ඒව තමයි ගණන් වැඩි. කලිසම තැනින් තැන ඉරිලා. ඒකට ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබ්බ කාලයක්. ඒක කොහෙන්ද ආවේ? සෝෂල් මීඩියා. එහෙම නැත්නම් යාළුවෝ. ඔහොම. ඒ ඉස්සර කාලේ තිබ්බා මේ රැවුල. රැවුල මෙහෙම අරගෙන මේ උඩු රැවුල බවලා මෙහෙම කොන රවුම් කරන එකක් කාලයක් තිබ්බා. චිත්‍රපටි වලින් එක එක ඒවා ආවා. එක එක කාලෙට එක එක ඒවා චිත්‍රපටි වලින් ආවා. ඔබට මතක ඇති මම මේ කියන්නේ ඕනතරම්. එක එක කතා කොහරි වීඩියෝ එකක් කොහරි ගියා නම් එහෙම දැන් ඒ කතාව තමයි හැමෝම කතා වෙන්නේ. සින්දුවක් ගියා නම් දැන් හැමෝම ඒ සින්දුව ගැන තමයි කතා. ඔය වගේ. ටීවී එකේ යන්නේවත් ගොඩාක් බලපානවා අපි ගන්න දෘෂ්ටි වලට අනුකූලව. දැන් මේ දවස්වල යන ටෙලිඩ්‍රාමා ටෙලිනාට්‍ය තමයි මේ දවස්වල සමාජය. මේ දවස්වල යන ටෙලිනාට්‍ය වල තියෙන්නේ ඉස්කෝලේ යන පෙමියුවලක් ගැන කතාවක් නම් ඉස්කෝලේ කාලේ යන පෙමියුවලක් ගැන කතාවක් නම් මොකෝ වෙන්නේ? හිතලා බලන්න කොච්චර බලවන්තද කියලා ඒ දෘෂ්ටි සහ කොච්චර බරපතලයිද කියලා. ඒව බලන අම්මා තාත්තට පුතා දුව ඇවිල්ලා කිව්වොත් අම්මේ තාත්තේ මම එක්කෙනෙක් එක්ක යාළුවලා කියලා ප්‍රශ්නයක් නැති මට්ටමකට සමාජය හැදෙනවා. අද කාලේ ටෙලිනාට්‍ය වල තියෙන්නේ ඉස්කෝලේ යන පුතෙක් දුවෙක් ටීචර් කෙනෙක් එක්ක සම්බන්ධයක් යන එකක් නා. ටීචර් දෘෂ්ටි එනවා, ළමයාට දෘෂ්ටි එනවා, අම්මා තාත්තට දෘෂ්ටි එනවා, මුළු සමාජෙට මේ දෘෂ්ටි එනවා. නමුත් ඒවා දානකොට මිනිසුත් ඒවා බලන මොකද මිනිස්සු ආසයි ඒ වගේ දේවල් වලට. දෘෂ්ටි මේ හැමදේම දෘෂ්ටි. ඔබේ තීරණ ඔබ ගන්නව නෙමෙයි. ඕකට මනෝවිද්‍යාව හොඳ ලස්සන පරීක්ෂණයක් වෙනවා. එක කොල්ලෙක් අර ලස්සන ඇදලා ඔක්කොම කරලා කොණ්ඩේ ඔක්කොම පිළ එකම විදිහට ඉඳලා එකම જાතියේ රෝස මලක් අරගෙන ගෑන් ළමෙක් ගාවට ගිහලා දන ගහලා ඒ ගෑන් ළමයට ප්‍රොපෝස් කරනවා. හැබැයි ඒ කොල්ලා ප්‍රොපෝස් කරන්නේ මල් කඩයක් ඉස්සරහා. ලස්සන මල් කඩයක් ඉස්සරහා. රෝස් මල් තියෙන, ජැස්මින් තියෙන, ලිලි මල් තියෙන වගේ ලස්සන මල් කඩයක් ඉස්සරහා තමයි ඒ පිරිමි ළමයා ඒ ගෑන් ළමයට ප්‍රොපෝස් කරා. අන්නේ අවස්ථාවේදී අර ගෑන් ළමයා එක පයින් හා කියන අර කොල්ලට. තව අවස්ථාවක ඒ කොල්ලම ඒ රෝස් මලම ගෑන් ළමයට දෙනවා. මේ වෙලාවේ මේ ගෑන් ළමයා බෑ කියනවා. ලස්සන පිටු ළමෙක්. නමුත් මේ වෙලාවේ අර ගෑන් ළමයා බෑ කියනවා. හේතුව මේ වෙලාවේ මේ කොල්ල දෙන්නේ මස් කඩයක් ඉස්සරහා. මස් කඩයක් ඉස්සරහා මල දුන්නාට පස්සේ
ඒ ගෑල් ළමයා බෑ කියනවා. නමුත් මල් කඩයක් ඉස්සරහා ඒ ගෑල් ළමයාට මට රෝස මල් දුන්නා නම් ඒ ගෑල් ළමයා එක පයින් හා කියනවා. අපි ගෑල් ළමෙන් ඇහුවොත් ඇයි ඔයා හා කිව්වේ? මේ වෙලාවේ ඇයි ඔයා හා කිව්වේ? අර වෙලාවේ ඇයි ඔයා බෑ කිව්වේ? ඒක මගේ ඩිසිෂන් එක. ඒක මම තීරණය කළේ. නැහැ. ඔබ එන්වයරන්මන්ට් එක තමයි තීරණය කරවන්නේ. ඔබට ගන්න පුළුවන් තීරණ නෑ. ඔබ තීරණ ගන්නව නෙමෙයි. තීරණ ඔබ වෙනුවෙන් ගන්නනවා ඔබ ඇසුරු කරන පරිසරය මත. ඉංග්‍රීසි වල ලස්සන කතාවක් තියෙනවා. Life is C between B and D කියලා. ජීවිතය කියලා කියන්නේ C between B and D. ඒ කියන්නේ B සහ D අතර තියෙන C තමයි ජීවිතය කියන්නේ. මෙතන B කියලා කියන්නේ birth. එහෙම නැත්නම් උපත. D කියලා කියන්නේ death. එහෙම නැත්නම් මරණය. එවත් ජීවිතය සමානයි උපත සහ මරණය අතර තියෙන C. මෙතන C කියලා කියන්නේ choices. එවත් අපි ගන්න තීරණ. අද ඔබ මොකක් හරි විඳිනවා නම් හෝ විඳවනවා නම් ඒකට හේතුව ඔබ අතීතයේ ගත්ත තීරණය. සමහර වෙලාවට මෙතන ඇති එක එක ඇඩික්ෂන්ස් වලින් දුක් විඳින අය ගලව ගන්න බැරුව. සමහර මෙතන ඇති ගොඩාක් ගිල්ටි ෆීලිංස් වල ජීවත් වෙන අය. තමන් අතින් වෙච්ච වැරද්දක් නිසා. සමහර අය මෙතන ඇති තමන් අතින් වෙච්ච ලොකු වැරද්දක් නිසා එතනින් එළියට එන්න බැරුව ඒකට අහු වෙලා එතනින් ගැලවෙන්න බැරුව ඉන්න අය ඕන තරම් මෙතන ඇති. උත්සාහ කරනවා නමුත් එක වෙලාවකට දරන්න බෑ එතන ටයිමත් ඇදිලා යනවා. එහෙම ඕන තරම් මෙතන ඇති. මතක තියාගන්න. Life is choices. ජීවිතය කියන්නේ ඔබ ගන්න තීරණ. ඔබ තීරණ ගන්නව නෙමෙයි. ඔබ ඇසුරු කරන පරිසරය තමයි ඔබට තීරණ ගෙනල්ලා දෙන්නේ. මට මතකයි මේ අපි මේ ළඟකදී එවත් යම් කාලයකට කලින් මට මතක පරිදි අප ඔය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ගිහිල්ලා දේශනා කරපු වෙලාවේ එතනින් කොල්ලසෙට් එකක් හිටියේ. අපිට කතා කරන් යනකොට එයාට අවස්ථාවක් දුන්නාට කතා කරන ඒගොල්ලෝ කියන හාමුදුරනේ ගැලවෙන්න බෑ හාමුදුරනේ මෙතනින්. අපි අහනවා ඇයි ගැලවෙන්න බැරි? හාමුදුරනේ ගෙදර ගියාට පස්සේ මම හොඳටම දන්නවා ඔය ඔක්කොම හංගලා තියෙන තැන්. වහලේ සීලිමස්සේ සංගලා තියෙන කිව්වා. සීලිමස්සේ සංගලා තියෙන ඇඳේ මෙට්ටස්සේ සංගලා තියෙන මේ එක එක තැන් මට කිව්වා. මෙන්න මේ තැන් වල හංගලා තියෙන කියලා. බලන්න එයාට ගැලවෙන්න බෑ නෙමෙයි එයාට ගැලවෙන්න බැරි වෙන්න එයා පාර කපාගෙන. ගැලවෙන්න ඕනේ නම් ගැලවෙන්න පුළුවන්. මොකද කරන්න තියෙන්නේ? පරිසරය වෙනස් කරන්න ඕනේ. එකම පරිසරයේ ඉඳන් ගැලවෙන්න බෑ. පුනරුත්ථාපන මධ්‍යස්ථාන 100ක් දැම්මත් ලෝකෙ කිසිම දෙයක් වෙනස් කරන්න බැරි එකම පරිසරයේ තියාගෙන වෙනස් කරන්න හදලා ඉන්න. පරිසරය එකමයි. නමුත් ඕනේ වෙන අවුට්කම් එකක්. ඉතින් ඒක කොහොමද ගන්නෙ? ඔබ ඇසුරු කරන්නේ අපි තුන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිසක්. ඔබට ඕනේ මද්ද්‍රව්‍යයෙන් ගැලවෙන්න. මද්ද්‍රව්‍යෙට තිත තියන්න. ඉතින් ඒක බිහිලුවන්නේ. ඔබට ඕනේ අපි තුමු ඔබ නරක වීඩියෝස් බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා. ඔබට ගැලවෙන්න ඕනේ. නමුත් ඔබ මොකද්ද කරලා තියෙන්නේ? ඔබ ඊසි පාත් එකක් හදලා තියෙන්නේ. ඔබට තැන් ටිකක් තියෙන ඔබ ඒවට පාවිච්චි කරන ඔබ එතන ඉන්න හරි ආසයි. ඔබ තනියෙන් ඉන්න පුළුවන් තරම් පාර කපාගෙන බේරිලා ඉන්න හදනවා. මං කියන්නේ ගැලවෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මුලින් ඔබ ඔබේ පරිසරය වෙනස් කරන්න ඕනේ. මිසක් නැත්තම් ඇඩික්ෂන්ස් වලින් ඕලින් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. පරිසරය වෙනස් කරන්න ඕනේ. පරිසරය වෙනස් කරලා මේ දහම තේරුම් ගන්න ඕනේ. පරිසරය වෙනස් කරා කියලා බේරෙන්න බෑ. මොකද ඒක පරිසරේ කැලේ මාරුකට කොටිය මාරු වෙන්නේ නැහනේ. ඒ නිසා කැලේ කොච්චර මාරු කරත් කොටිය මාරලා නැති නිසා බේරෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ මොකක්වත් නෙමේ පරිසරය වෙනස් කරලා පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ඊට පස්සේ මේ දහම තේරුම් ගන්න දහම ඇසුරු කරන්න ඕනේ. දහම තමයි එකම සරණ. වෙන සරණක් නැහැ ඔය කිසිම තැනක. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං. මේ ත්‍රිවිධ රත්නේ හැර වෙන සරණක් නැහැ ඔය කාටවත්. ඕනම තැනක හිර වෙලා ඉන්න කෙනෙක්ට මම මේ කතා කරලා කියන්නේ. වේසවන්නව බරුසුලන්නව මිනිස්සුනි අපි වෙතට වරෙල්ලා. අපිට ඔබට සහනය දෙන්න. තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා දවසෙන් දවස සුවයටපත් වෙනවා දවසෙන් දවස නිදහස් වෙනවා.
මේ නිදහස ඔබත් අත්විඳින්න. අපේ මහා ගුරුවරු අපිට උගන්වපු මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඉතින් උන්වහන්සේලාට පින් අනුමෝදන් වෙන්න. ඉතින් අපිත් දවසින් දවස මේක ඉස්සරහට යනවා. මම කියන්නේ ඔබත් ගැලවිලා මෙතනට ආවොත් ඔය පරිසරෙන් ගැලවිලා මෙතනට ආවොත් අපේ සෙවණට ආවොත් අපි අපිට අත දෙන්නම් මෙතනට ගැලවිලා එන්න. අපි අත මෙහෙම දික් කරන් ඉන්නේ. නමුත් අපි ගිහිල්ලා ඔබ අල්ලගෙන ඉන්නේ නැහැ. ඔබ අපේ අතින් අල්ලගත්තොත් අපි ඇදලා ගන්නවා. මහා පිරිසක් දවසින් දවස අපි අත අල්ල ගන්නවා. අත අල්ලගෙන ඇතුළට එනවා. මම ඔබට ආරාධනා කරනවා ඔබත් අපේ අත අල්ලගෙන ඇතුළට එන්න. අපි ඔබට පාර කියන්නම් පාරාදීසට. මානසික සුවතාවයෙන් ඉන්න පුළුවන් පාරාදීසයක් ලෝකේ තියෙනවා. හිතේ පාරාදීසය. පුදුම සංසුන්. පුදුම නිවිච්ච. පුදුම නිදහස්. පුදුම නිස්කලංක. සාමය, සතුට, සම්තෘප්තිය පිරුණු ලස්සන පාරාදීසය. කාටවත් කරදරයක් නැති. කාගේවත් හිතක් තලන්නේ නැති ලස්සන පාරාදීසය. හැමෝගෙම මූණේ හිනාවක් තියෙන. දුකෙන් ඉන්නකොට ඇයි කියලා අහන. කළා යාගේ මූණටත් හිනාවක් එකතු කරන ලස්සන පාරාදීසයක් තියෙනවා. පින්වත් ඔබටයි අපේ මේ ආරාධනාව. හොඳට හිතන්න ජීවිතේ හරි දිරණ ගන්න. ඇසුරු කරන පස්සනා ගැන හරි විමසිල්ලෙන් ඉන්න. ඒ ඇසුරු කරන පස්සනා තමයි ඔබ. හිතලා බලන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත